ආහා මං ගත්තා මේකක්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ unboxing වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් ගෙදරකට ඕන කරන බඩු ටිකක් තමයි මම ඕඩර් කරේ. ඉතින් අපි බලමු මොනවද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. මම ගත්තේ කොහෙන්ද, ඒවල ප්‍රයිසස් කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉස්සලා මම ඕඩර් කරලා තියෙන්නේ මේ දවස්වල ගොඩාක් කට්ටිය ගන්න දෙයක් තමයි cloth storage box එකක්. ඇත්තටම මේ මෙච්චර අඩුවට මට හම්බුනේ මේකෙන් විතරයි. මම කියන්නම් දැන් මම මේ බඩු ගත්තේ කොහෙන්ද කියලා. මම මේව ගත්තේ chew.lk එකෙන්. ඇත්තටම ගොඩාක් තැන්වල එක එක ප්‍රයිසස් තිබ්බා. ගොඩාක් ලොකු ගණන් වලට තිබ්බා. ඒත් මෙතනින් තමයි මට මේ ගානට අඩුවටම හම්බුනේ. මේ ස්ටෝරේජ් බොක්ස් එක 295ක් වගේ තමයි උනේ. ඇත්තටම ගොඩක් ඇඳුම් දාන්න පුළුවන් ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා. මට හිතෙනවා ඒ ගානට ඒක වටිනවා කියලා. ඉතින් මේක රුපියල් 295ක් වගේ තමයි උනේ. අපි බලමු තව මොනවද මම ඕඩර් කරේ කියලා. මම ඒකෙන් තව බෑග්ස් ටිකක් ඕඩර් කරා. ඊට පස්සේ මේ තියෙන්නේ කිචන් මොබ් එකක්. එතකොට කිචන් එක ඒ ටයිල්ස් ක්ලීන් කරන්න එහෙම යූස් කරන්න පුළුවන්. මේක 395ක් වගේ තමයි උනේ. අපි බලමු ඒක කොහොමද සෙට් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මොප් එක තියෙන්නේ. අපිට එතකොට අතින් අල්ලන්න ඕනෙත් නැහැ, ක්ලීන් කරන්න පුළුවන්. ඒකෙන් කලින් පිහ දාලාද මන්දනේ පොඩ වෙට් වගේ එක. ඊට පස්සේ මේ තියෙන්නේ ෂූ හෝල්ඩ් එකක්. ඒ කියන්නේ මේකේ ෂූස් පෙයාස් 12ක් දාන්න පුළුවන්. මේක මට මතක හැටියට උනේ 495ක් විතර. අර ෂූස් වල අපේ ඩස්ට් වදිනවට එහෙම අපිට මේක ඇතුළට දාලා වහලා තියන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම පෙන්නන්නම් ඕපන් කරලා. මේ පැත්තෙන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙතන ෂූස් දාන්න ඒක වෙනම සෙපරේට්. මම හිතුවේ ඒකත් මහලා තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි, මෙතන මේක වෙනම තියෙන්නේ. මෙතනට ෂූස් 12ක් දාන්න පුළුවන්. අවුලක් නැහැ, ඒකත් ෂේප්. ඊට පස්සේ මොනවාද මේක අපි බලමු මොකද කියන්නේ. මතකත් නැහැ ඕඩර් කරපු. මේක ෆ්‍රිජ් කවර් එකක්. ෆ්‍රිජ් කවර් එකක් කියන්නේ අර ෆ්‍රිජ් එකේ උඩට අපිට දාන්න පුළුවන් මේක. එතකොට අර සයිඩ් එකෙන් මේ වගේ පොකට්ස් උත් තියෙනවා අපිට මොන හරි දාලා තියන්න. මේක උනේ 320ක්. 320යි. අර ඉතින් මොන හරි අපිට ඒතර මේක දාලා ලස්සනට ෆ්‍රිජ් එක උඩින් තියන්න පුළුවන් මොන හරි. ඒක. ඊට පස්සේ අපි බලමු තව මොනවද නේද බොක්ස් එකක් තියෙන්නේ. හරි. මේ තියෙන්නේ මම ආසාවෙන් ගන්න හිටිය එකක්. දැන් මේ දවස්වල ගොඩාක් කට්ටිය ගන්න එක තමයි ෆුඩ් ස්ටෝරේජ් කන්ටේනර් එකක්. අපිට එළවලු වර්ග, ලුණු, සුදු ලුණු ඒ වගේ දේවල් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. මොකද වතුර රැඳෙන්නෙත් නෑ. අර බේරෙන්න මේ විදිහට කප්ස් වෙන වෙනම තියෙන්නේ. මම දැක්ක ගොඩාක් පේජස් වල මේක එක එක ගණන් වලට තියෙනවා. මම අඩුවටම දැක්කේ මේකෙන් තමයි. මේක එක ස්ටෝරේජ් බොක්ස් එකක් උනේ 895යි. ඒක නම් ඇත්තටම හොඳයි. ඒ ගානට බර්ත්. ඔයාලත් මේ වගේ එකක් අඩුවට හොයනවා නම් මේකෙන් ගන්න පුළුවන්. මම කන්ටේනර්ස් දෙකක් ගත්තා. ඊට පස්සේ මම ආයෙ ගත්තා මේ ටූත් බ්‍රෂ් හෝල්ඩර් එක. හෝල්ඩර් එකක් කියන්නේ කවර් එකක්. එන අපිට කොයි හරි යද්දී මේකේ දාගෙන යන්න පුළුවන්. පටියකුත් තියෙනවා දාන්න. ඉතින් මේක උනේ 200 ගාණක්. මට හරියට මතක නැහැ. ඒක 275ක් හරි ඒ වගේ ගාණක්. ඊට පස්සේ මම ගත්තේ ඔයිල් ස්ට්‍රේනර් එකක්.
මේක අර මොන හරි බදිද්දී ගැඹුරු තෙලේ බදිද්දී වෙනම බේල්ලා අල්ල ගන්න පුළුවන් නේ. මේකත් 200 ගාණක්. මම දැක ගොඩාක් පේජස් වල එක එක ලොකු ගණන් වලට තියෙනවා. මේකත් 275ක් වගේ ගාණක් උනේ. මෙන්න මේ විදිහට යූස් කරන්න තියෙන්නේ. ඒක ඊට පස්සේ මේක සෝප් ඩිස්පෙන්සර් එකක්. අපිට කොයි හරි යද්දි මේ සබන් කෑල්ල දාගෙන යන්න පුළුවන්. මේක නම් 100 ගාණක් උනේ. ඊට පස්සේ මේකත් කන්ටේනර් බොක්ස් ෆෘටි බොක්ස් එකක්. මේ බොක්ස් 10ම 375යි. මොන හරි චූටි දේවල් දාලා තියාගන්න අපේ කියන්නේ ජුවලරිස් දාන්න හරි එක එක යූසේජ් වලට යූස් කරන්න පුළුවන්. අන්තිමට මම ගත්ත මෙන්න මේකක් බ්ලූටූත් ස්පීකර් එකක් අපේ චූටි බබාට. මේක ඇත්තටම උනේ 1250යි. මට හිතෙනවා මේ ගානට වටිනවා කියලා. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි අද මම ගත්තේ. ඉතින් මේතනින් මොන හරි ඔයාලටත් ගන්න තියෙනවා නාලා අයිඩියා එකක් ගත්තා නම් ඔයාලටත් පුළුවන් chu.lk එකකින් ගන්න. ඉතින් ඇත්තටම මට හිතෙනවා එතන සාධාරණ ප්‍රයිස් එකකට බඩු ගන්න පුළුවන් කියලා. මම තව බඩු වගේක් ඕඩර් කරන්න හැදුවා ඒත් ඒවා available තිබ්බේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye bye.